ආයුබෝවන් හැමෝටම. වහිනව නේද? සීතලයි නේද? ඉතින් ඔයාලටත් හැඳෙන් නැගිටින්න හරි අමාරු ඇති. වැඩට යන්න පාඩම් කරන්න හිතෙන්නේවත් නැතුව ඇති. නමුත් මේ වැස්ස නිසා අපි අපේ වැඩ නැවැත්තුවොත් අපි පරාදයිනේ. අපිට කිසිම දියුණුවක් නැහැ. මේ ශ්‍රී ලංකාව වගේ උණුසුම් රටවල වැස්ස ආවහම විශේෂයෙන්ම අප්‍රේල් මැයි නැත්නම් ඔක්තෝබර් නොවැම්බර් මහ වැස්ස ආවහම අපේ ප්‍රොඩක්ටිවිටි එක ඩ්‍රොප් වෙනවා. මොටිවේෂන් නැති වෙනවා. ඒක ඔබේ වරදක් නෙමෙයි. ඒකට විද්‍යාත්මක හේතු තියෙනවා. හැබැයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ වැස්ස වෙලාවේ වුණත්, සීතල වෙලාවේ වුණත් ඔබේ මනස ඇක්ටිව්ව තබාගෙන ප්‍රොඩක්ටිව් වෙන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රම කිහිපයක් ගැන. මම වෘත්තීන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යනියක්. ඉතින් මගේ අරමුණ තමයි අපේ අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් මම දන්න දේ ඔබ සමග බෙදා හදා ගැනීම. අද අපි කතා කරමු ඇයි වැස්ස වෙලාවට අපිට කම්මැලි වෙන්නේ? ඒකම ආලෝකය, ශරීර උෂ්ණත්වය, පෝෂණය, ව්‍යායාම මේ දේවල් අපි කොහොමද පාවිච්චි කරන්නේ? තව පොඩි ටෙක්නික්ස් ටිකකුයි ප්‍රැක්ටිකල් ටිප්ස් ටිකකුයිත් මම අන්තිමේදී කතා කරනවා. හරි. අපි මුලින්ම බලමුකෝ ඇයි මේ වැස්ස ආවහම අපිට කම්මැලි හිතෙන්නේ කියලා. ප්‍රධාන හේතුවක් තමයි ආලෝකය අඩු වීම. වලාකුළු තියෙන වෙලාවට වැඩි වශයෙන් වලාකුළු තියෙනකොට සූර්යාලෝකය 80%ක් 90ක් විතර අඩු වෙනවා. මේක අපේ මොළය වැරදි විදිහට තමයි වටහා ගන්න. අපේ මොළයේ සුප්‍රාකියාස්මැටික් නියුක්ලියස් කියලා කොටසක් තියෙනවා. මේක අපේ බයොලොජිකල් ක්ලොක් එක කන්ට්‍රෝල් කරනවා. දන්නවා ඇතින බයොලොජිකල් ක්ලොක් එක ගැන. අපි නිදාගන්නේ නැගිටින්නේ මේවා ඔටෝමැටිකලි අපිට දැනෙන්නේ මේ බයොලොජිකල් ක්ලොක් එක නිසා. මේකට ආලෝකය ලැබෙන වෙලාවට කෝටිසෝල් වගේ එනර්ජි හෝමෝන්ස් නිකුත් වෙනවා. හැබැයි අඳුරු වෙන වෙලාවට මෙලටොනින් වගේ ස්ලීප් හෝමෝන්ස් තමයි නිකුත් වෙන්නේ. ඉතින් වැස්ස නිසාත් අඳුරු වුණාම අපේ මොළේ හිතනවා රෑ වෙලා නිදා ගන්න වෙලාව ඇවිල්ලා. ඒක නිසා දවල් දෙකටත් මෙලටොනින් නිකුත් වෙනවා. ඒක තමයි අපිට කම්මැලි හිතෙන්න එක හේතුවක්. දෙවැනි හේතුව බැරොමෙට්‍රික් ප්‍රෙෂර් එක, වායු පීඩනය. ඩොක්ටර් මයිකල් පර්සිංග් කියන විද්‍යාඥයා ඔහුගේ පරීක්ෂණ වලින් පෙන්නුවා වායු පීඩනය අඩු වෙන වෙලාවට විශේෂයෙන් වැස්සට පොඩ්ඩකට කලින් අපේ මොළයේ සෙරටොනින් ලෙවල්ස් අඩු වෙනවායි කියලා. සෙරටොනින් කියන්නේ අපේ හැපිනස් හෝමෝන් එකක්. ඒක අඩු වුණාම අපිට ටිකක් මූඩ් ලෝ වෙනවා, එනර්ජි නැති වෙනවා. ඉතින් ඒක දෙවෙනි හේතුව. තුන්වෙනි හේතුව තමයි ඔක්සිජන් මට්ටම. වැස්සෙන් හියුමිඩිටි වැඩි වෙනවා. හියුමිඩිටි වැඩි වුණාම වාතයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට අපි ටිකක් අමාරුවෙන් තමයි හුස්ම ගන්න. ඉතින් මේ ඔක්සිජන් අඩු වීම අපේ මොළයටත් දැනෙනවා. මොළයේ ඔක්සිජනේට් වෙනවත් අඩු වෙනවා. ඉතින් අපිට ටිකක් ටයර්ඩ්නස් ෆීල් වෙනවා. හතරවෙනි හේතුව අයන්ස්, පොසිටිව් අයන්ස්. වැස්ස වහින අතරතුර පොසිටිව් අයන්ස් වැඩි. මේක අපිට පොඩි ලෙතාජික් ෆීලිං එකක් දෙනවා. හරි. දැන් අපි දන්නවානේ විද්‍යාත්මකව මොකද්ද අපිට කම්මැලි හිතෙන්න හේතුව මේ වැස්ස වෙලාවට කියලා. දැන් අපි බලමු විසඳුම. ප්‍රධාන ආයුධය තමයි ආලෝකය. වැස්සෙන් අඳුරු වුණාට පස්සේ ඔබට කරන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි કૃතිම ආලෝකයක් භාවිත කරන එක. අපි මේකට කියනවා bright light therapy කියලා. seasonal affective disorder කියලා නැත්නම් SAD කියලා කියන දෙයක් තියෙනවා මේ winter රටවල් වල, සීත රටවල් වල. මේක winter depression එකක් විදිහටත් හඳුන්වනවා. සීතල රටවල් වල ශීත ඍතුවේ සූර්යාලෝකය ගොඩක් අඩු වුණාම ඒ අයට පොඩි depressed feeling එකක් එනවා. පරීක්ෂකයෝ හොයාගත්තා ලක්ස් 10000ක විතර bright light therapy එකක් දුන්නාම මේ ගැටලුව විසඳෙනවායි කියලා. ශ්‍රී ලංකාවේ අපිට SAD එන්නේ නැහැ. ඒ කියන්නේ seasonal affective disorder එන්නේ නැහැ. මොකද අපේ ආලෝකයේ ඊතරම් අඩු නැහැනේ. නමුත් වැස්සෙන් අපිට පොඩි ඉෆෙක්ට් එකක් මේ වගේ එන්න පුළුවන්. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? වැඩ කරන කාමරේ සියලුම ලයිට්ස් ඔන් කරගන්න. පුළුවන්කමක් තියනවා නම් වෙළඳ පොලෙන් bright white LED බල්බ් එකක් ගන්න. 5000 to 6500K වගේ ඩේලයිට් එකක් නම් වැඩිය හොඳයි. ඒක ඔබේ වැඩ කරන මේසේ හෝ ජනේල ළඟින් තියාගන්න. ඒකම පුළුවන් නම් ලයිට් තෙරපි ලෑම්ප් එකකුත් ගන්න. ඒක සාමාන්‍යයෙන් මිනිත්තු 20ක් 30ක් විතර භාවිතා කරන්න පුළුවන් නම් අර මං කලින් කියවූ bright light therapy එක ඕගොල්ලන්ට ගෙදරදීම කරගන්න පුළුවන්. තව ක්‍රමයක් තමයි circadian rhythm reset කරන එක. ඒ කියන්නේ උදේ 6ත් 8ත් අතර සාමාන්‍යයෙන් ඇහැරුණයින් පස්සේ වහිනවා වුණත් ජනේලේ ළඟ මිනිත්තු 10ක් 15ක් ඉන්න. වලාකුළු අතරින් එන ආලෝකයත් ඊටාම වැදගත්. මේකෙන් අපේ බයොලොජිකල් ක්ලොක් එකට පොඩි සිග්නල් එකක් දෙනවා. දැන් දවල් වෙලා ඇක්ටිව් වෙන්න ඕනේ කියලා. මේක ඒ ලයිට් එක අපේ වයිටමින් D වැඩි කරගන්නත් හේතුවක් වෙනවානේ. ඉතින් හාවර්ඩ් මෙඩිකල් ස්කූල් රිසර්ච් එකෙන් පෙන්නුවා මේ මෝර්නින් ලයිට් එක්ස්පෝෂර් එක
සාමාන්‍යයෙන් අපේ ප්‍රොඩක්ටිවිටි එක 125කින් විතර වැඩි කරන්න හේතු වෙනවායි කියලා. වහින දවසට විතරක් නෙමෙයි හැමදාම පොඩ්ඩක් මේ ලයිට් එකට එක්ස්පෝස් වෙන්න. තව අනිත් ආලෝකය ඇරෙන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් අනිත් දේ තමයි උෂ්ණත්වය. පර්ෆෙක්ට් ටෙම්පරේචර් එකක් තබා ගැනීම. කෝනල් යුනිවර්සිටි එකේ ඩොක්ටර් ඇලන් හෙච් කරපු අධ්‍යයනයකින් පෙන්නුවා උෂ්ණත්වය සෙල්සියස් 20ට අඩු වුණාම ටයිපින් එරර් 150කින් විතර වැඩි වෙනවා කියලා. ඉතින් ටයිපිස්ලා විශේෂයෙන් මේ පොඩ්ඩක් පරිස්සමෙන් මේ වහින දවස්වලට. සෙල්සියස් 20ත් 25ත් අතර නැත්නම් ෆැරන්හයිට් වලින් ගත්තොත් 68ත් 77ත් අතර තමයි ඔප්ටිමල් ටෙම්පරේචර් එක ප්‍රොඩක්ටිවිටි වැඩි වෙන්නේ. ඉතින් වැඩියෙන් සීතල වුණාම අපේ මොලේ එනර්ජි වේස්ට් කරනවා ශරීරයේ උණුසුම තියාගන්න. අපි මොකද කරන්න ඕනේ? සාමාන්‍යයෙන් ලේයර්ස් තියෙන ඇඳුමක්. ඒ කියන්නේ ලේයර්ස් විදිහට තියෙන ඇඳුම් අඳින්න. බේස් ලේයර් එක විදිහට හොඳ අද්දිග ෂර්ට් එකක්, ටී-ෂර්ට් එකක්. ඊට පස්සේ ඊළඟ ලේයර් එක විදිහට ස්වීටර් එකක්. මෙන්න මේ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. උණුසුම් වුණාම අනවශ්‍ය ලේයර්ස් අයින් කරන්න. ඒකම උණුසුම තබා ගන්න තව වෝම් බෙවරේජස් නැත්නම් උණුසුම් බීම වර්ග පාවිච්චි කරන්න. උණුසුම් ජලය නැත්නම් හර්බල් ටී පැය එකකට දෙකකට විතර සැරයක් ගන්න. ඒකට ඕගොල්ලන්ට ග්‍රීන් ටී පාවිච්චි කරන්න පුළුවන්. තියනින් තියෙන හින්දා ફોකස් එක වැඩි වෙනවා. ජින්ජර් ටී විශේෂයෙන්ම හොඳයි. ශරීරයේ ඇතුළතින්ම උණුසුම් කරනවා. ඊට අමතරව අපිට වර්ක් ස්පේස් හීටින් කරන්න පුළුවන්. කුඩා රූම් හීටර් එකක් යූස් කරන්න. හොට් වෝටර් බොටල් එකක් අත ළඟින්ම තබා ගන්න. ඒකම කකුල් උණුසුම තබා ගැනීම වැදගත්. ඒකට අපිට සොක්ස් නැත්නම් මේස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ශරීර උෂ්ණත්වය කම්ෆර්ටබල් තැනක තිබ්බොත් සාමාන්‍යයෙන් මයින්ඩ් එක වැඩ කරන්න කන්සන්ට්‍රේට් කරගන්න පහසු වෙනවා. ඊළඟ දේ තමයි පෝෂණය. වැස්සෙන් අපිට කන්න හිතෙන්නේ බොහොම උණුසුම් කම්ෆර්ට් ෆුඩ්ස්. ඒ කියන්නේ කොත්තු, පැටිස්, පාන්, රෝල්ස්, ෆ්‍රයිඩ් ස්ටෆ් මේ වගේ දේවල්. හැබැයි ඒකෙන් වෙන්නේ තවත් අපේ එනර්ජි ලෙවල් එක අඩු වෙන එක. විද්‍යාවේ මොකද කියන්නේ? හයි කාබ් නැත්නම් හයි ෆැට් ෆුඩ් කෑවහම ඉන්සියුලින් ස්පයික් එකක් එනවා. ඊළඟට බ්ලඩ් ෂුගර් රැපිඩ්ලි ඩ්‍රොප් වෙනවා. ඒකෙන් තමයි අපිට අර ෆුඩ් කෝමා කියන නැත්නම් පෝස්ට් ලන්ච් ක්‍රෑෂ් එක ඇති වෙන්නේ. ඒකනේ ඔයාලා දවල්ට කෑවයින් පස්සේ හොඳට නිදාගන්නේ ලෙක්චර් තියේටර්ස් වල එහෙම. ඉතින් ඒක නිසා අපි මොකද කරන්න ඕනේ? කොම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට්ස් තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඕනේ. බඩ ඉරිඟු, රතු හාල් නැත්නම් රෙඩ් රයිස්, ඕට්ස්, බතල, ස්වීට් පොටේටෝ අන්න ඒ දේවල් ඊටාම හොඳයි. මේවා එනර්ජි රිලීස් කරන්නේ බොහොම ස්ලෝ එනර්ජි රිලීස් එකක් තියෙනවා. ඒ නිසා අර ස්පයික්ස් ඉන්සියුලින් ස්පයික්ස් ඇති වෙන්නේ නැහැ මේවා කෑවයි කියලා. ඒකම ප්‍රෝටීන්. හොඳට බිත්තර, පරිප්පු, මාළු, චිකන්, චික් පීස් නැත්නම් කඩල මේ දේවල් තමන්ගේ ඩයට් එකට එකතු කරගන්න. ප්‍රෝටීන් පොඩ්ඩක් අපේ ආමාශය පුරවනවා. ඒ නිසා අපිට බ්‍රේන් ෆන්ක්ෂන් එකටත් මේක සපෝට් වෙනවා. දිගු වේලාවක් ආහාර නොගෙන ඉන්නත් ඒක හේතුවක් කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔමෙගා 3 ෆැටි ඇසිඩ්ස්. සාමාන්‍යයෙන් මාළු තෙල්, මාළු, ඔය සාලයා, බලයා වගේ මාළු නැත්නම් පීකුදු මේ දේවල් බ්‍රේන් හෙල්ත් වලට එසෙන්ෂල් මූඩ් රෙගියුලේට් කරන්න හේතුවක් වෙනවා. අනිත් දේ තමයි හයිඩ්‍රේෂන්. ඊටාම වැදගත්. වැස්ස සහ සීතල නිසා අපිට පිපාසය සාමාන්‍යයෙන් දැනෙන්නේ නැහැ, ෆීල් වෙන්නේ නැහැ. හැබැයි ඩීහයිඩ්‍රේෂන් වෙන්න පුළුවන්. ඒක නිසා අපේ මෙමරි, මූඩ්, කන්සන්ට්‍රේෂන් මේ හැමදේම නැති වෙනවා ඩීහයිඩ්‍රේට් වුණොත්. දිනකට ආවම වශයෙන් ලීටර් 2ක්වත් වතුර, හර්බල් ටී, වෝම් ලෙමන් වෝටර් මේ වගේ දේවල් බොන්න. කොෆි ටිකක් බිව්වට කමක් නැහැ. හැබැයි ඇඩික්ට් වෙන්න එපා. මොකද ඒක මුලින් බූස්ට් කරනවා පස්සේ ක්‍රෑෂ් එකක් ඇති කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි ව්‍යායාම. වහින වෙලාවට අපිට හිතෙනවානේ ව්‍යායාම කරන්න බෑ, අපිට එළියට යන්න බෑයි කියලා. නමුත් University of Georgia වල කරපු පරීක්ෂණයක් පෙන්නුවා low intensity exercise මිනිත්තු 20ක් විතර කළොත් එනර්ජි ලෙවල් එක 120කින් වැඩි වෙනවා කියලා. ඉතින් එක්සර්සයිස් කරනකොට සාමාන්‍යයෙන් අපේ එන්ඩ්‍රොෆින් රිලීස් වෙනවා. natural mood boost එකක් ඒක. ඒකම blood circulation වැඩි වෙනවා. brain එකට oxygenation වැඩි වෙනවා මේකෙන්. serotonin levels වැඩි වෙනවා. අර මං කලින් කියපු happiness hormone එක. energy boost එකක් ලැබෙනවා දවසටම. මේ දේවල් ඔක්කොම ලැබෙනවා. ඉතින් අපිට කරන්න පුළුවන් indoor exercises. morning routine එක විදිහට සාමාන්‍යයෙන් මිනිත්තු 15ක් 20ක් විතර jumping jacks කරන්න පුළුවන්, push ups, squats,
නැත්නම් planks තප්පර 30ක් 60ක් විතර stretching exercises මේ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් යෝග සහ breathing exercises කරන්න. සූර්ය නමස්කාරය ඉතාම හොඳයි. සාමාන්‍යයෙන් සූර්ය නමස්කාර 5ක් 10ක් අතර rounds කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ප්‍රාණයාම deep breathing exercises ගොඩක් හොඳයි. මේවා ඉන්ඩෝ කරන්න පුළුවන් equipment ඕනෙත් නැහැ. කිසිම වියදමකුත් නැහැ. ඕගොල්ලන්ට හොඳ බූස්ට් එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. ටිකක් ඩාන්ස් කරන්න. ෆේවරිට් මියුසික් එකක් දාගෙන මිනිත්තු 10ක් 15ක් විතර ඩාන්ස් කරන්න. මේකේ ෆන් එකකුත් තියෙනවා, එක්සර්සයිස් උත් වෙනවා. ඒකම තීන ස්ට්‍රෙස්, ડિප්‍රෙෂන් මේවත් නැති වෙනවා. ඉතින් මතක තියාගන්න වැස්ස එක්ස්කියුස් එකක් වෙ යුතු නැහැ. ඉන්ඩෝ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා අපිට කරන්න. අනිත් දේ තමයි පරිසරය ඔප්ටිමයිස් කරගන්න. ඔබේ වර්ක් ස්පේස් එක හොඳට සෙට් අප් කරලා තියාගැනීම ඉතා වැදගත්. හොඳ කලර්ස් වර්ණ පාවිච්චි කරන්න පුළුවන්. කලර් සයිකොලොජි රිසර්ච් අනුව කියනවා බ්‍රයිට් කලර්ස්, ඒ කියන්නේ yellow orange වගේ කලර්ස් සාමාන්‍යයෙන් අපේ එනර්ජි සහ පොසිටිවිටි වැඩි කරන්න හේතුවක් වෙනවා කියලා. blue කලර් නැත්නම් නිල් පාට ફોකස් සහ ප්‍රොඩක්ටිවිටි වැඩි කරනවා. green කලර් කොළ පාට කාමින් ඉෆෙක්ට් එකක් දෙනවා. හැබැයි ඒකෙන් අපිට ඇලර්ට් එක තියාගන්නත් පුළුවන්. ඉතින් වැස්සෙන් අඳුර වෙන නිසා බ්‍රයිට් කලර්ස් සාමාන්‍යයෙන් කුෂන්ස් වලට, වෝල් ආර්ට්, ස්ටේෂනරි වලට යූස් කළොත් අපිට මේ දේ කරගත හැකියි. ඒකම සවුන්ඩ්ස්, බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් සාමාන්‍යයෙන් අපිට මිනිස්සුන්ට සයිලන්ට් එන්වයරන්මන්ට් එකක ගොඩාක් වෙලා වැඩ කරන්න පුළුවන්. බැහැ. සම්පූර්ණ සයිලන්ට් එන්වයරන්මන්ට් එක. ඉතින් වැස්ස තියෙනවා නම් අපි වහින හැඩත් අපිට බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. නැත්නම් white noise, lofi music, nature sounds මේ වගේ දේවල් ඕගොල්ලන්ට YouTube එකෙන් උනත් හොයාගත හැකි. ඒවා පාවිච්චි කරන්න. ඉතින් මොඩරේට් බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එකක්. ඒ කියන්නේ ඩෙසිබල් 70ට අඩු 70 හෝ 70ට අඩු සවුන්ඩ් එකක් පාවිච්චි කිරීමෙන් ක්‍රියේටිවිටි වැඩි කරගන්න පුළුවන් කියලා Journal of Consumer Research වල ස්ටඩි එකක් පෙන්නලා දීලා තියෙනවා. ඒ එකම සුවඳ වර්ග. මේකට හැබැයි ආටිෆිෂල් සෙන්ස් පාවිච්චි කරන්න එපා. ඇරෝමා තෙරපි කියන සයන්ටිෆිකලි ප්‍රූවන් ටෙක්නික් එකක් තියෙනවා. මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් පෙපර්මින්ට් සුවඳ. ඒකෙන් ඇලර්ට්නස් වැඩි වෙනවා. සිට්‍රස් සුවඳවල්, ඔය කියන්නේ දෙහි ලෙමන් වගේ දේවල් වලින් එන ඒවා. ඒක එනර්ජි බූස්ට් කරනවා, මූඩ් අප්ලිෆ්ට් කරනවා. රෝස්මෙරි සුවඳ මෙමරි සහ කන්සන්ට්‍රේෂන් වැඩි කරනවා. කොෆි ස්මෙල් එක, කොෆි සුවඳ ඒකෙනුත් ඇලර්ට්නස් වැඩි කරන්න පුළුවන්. ඉතින් එසෙන්ෂල් ඔයිල් ඩිෆියුස් එකක් හරි සෙන්ටඩ් කැන්ඩල්ස් හරි අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. තව පොඩි ටෙක්නික්ස් ටිකක් අපි බලමු. අපිට මෙන්ටලි අපේ සයිකොලොජිකල්ලි කරන්න පුළුවන් දේවල්. ඔබට කිසිම මොටිවේෂන් එකක් නැති වෙලාවට හිතන්න මම මිනිත්තු 5ක් විතරක් වැඩ කරනවායි කියලා. පාඩම් කරන්න හිතෙන්නෙම නැත්නම් හිතන්න මම අද පාඩම් කරන්නේ මිනිත්තු 5යි. ඔහොම කියලා පටන් ගන්න. බොහෝ විට ඔබ ස්ටාර්ට් කළායින් පස්සේ මොමන්ටම් එක දිගටම තියාගන්න පුළුවන්. ඉතින් මේ බිහේවියරල් සයිකොලොජි එකේ ඇක්ටිවේෂන් එනර්ජි කන්සෙප්ට් එක තමයි මේ අපි කරන්නේ. හාඩස්ම පාර්ට් එක තමයි අපිට ස්ටාර්ට් කරන එක. නැත්තම් පටන් ගැනීම. හැබැයි පටන් ගත්තයින් පස්සේ ඒක කරගෙන යන්න පුළුවන්. දෙවෙනි ක්‍රමේ අපි කලිනුත් කතා කරලා තිනවා පොමඩෝරෝ ටෙක්නික් එක. අපි සාමාන්‍යයෙන් වැඩ කරද්දි මිනිත්තු 25ක් වැඩ කරනවා. මිනිත්තු 5ක 10ක බ්‍රේක් එකක් ගන්නවා. ආයෙ මිනිත්තු 25ක් වැඩ කරනවා. මේ බ්‍රේක්ස් වලදී අපිට ස්ට්‍රෙචිංగ్, වෝම් ඩ්‍රින්ක් එකක් ගැනීම වගේ දේවල් කරන්න පුළුවන්. අපි තව ටිකක් බූස්ට් වෙන්න. අනිත් එක තමයි විෂුවලයිසේෂන්. ස්පෝර්ට් සයිකොලොජි වල සාමාන්‍යයෙන් යූස් කරන ටෙක්නික් එකක් තමයි. ඕගොල්ලෝ දැකලත් ඇති හොඳ ෆුට්බෝලර්ස්ලාත් මේ දේවල් ගැන කියලා තියෙනවා. ඇස් දෙක වහගෙන පොඩි ඉමේජිනේෂන් එකක් කරන්න. ඔයා වැඩ කරලා සක්සස්ෆුල් වෙලා ඉන්නවා. වැඩ කරලා ඉවර වෙලා සතුටින් ඉන්නවා. නැත්තම් ගෝල්ස් අචීව් කරලා තියෙනවා. මේ විෂුවලයිසේෂන් එක ඩොපමින් රිලීස් කරනවා අපේ මොලේට. ඉතින් ඒකෙන් අපේ මොටිවේෂන් වැඩි වෙනවා. අනිත් දේ තමයි accountability partner. මේ කවුද මේ? කවුරු හරි මිතුරෙක් නැත්නම් ඔයාගේ අම්මා තාත්තා හරි නැත්නම් කලීග් කෙනෙක් හරි accountability partner කෙනෙක් කරගන්න. එයා එක accountability system එකක් හදාගන්න. උදේ පොඩි ටෙක්ස්ට් එකක් දාන්න මම අද මෙන්න මේ වැඩ ටික කරනවායි කියලා. දවස් අවසානයේ නැවතත් පොඩි ටෙක්ස්ට් එකක් දාන්න මම අද මෙන්න මේ වැඩවල් මේ විදිහට ඉවර කළා කියලා. පොඩි රිපෝට් එකක්. මේකෙන් ඔබට පොඩි සෝෂල් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. ඔබ වගකීමකට සම්බන්ධ වෙනවා මෙන්න මේ දේවල් ටික මම අද කරනවායි කියලා. තවත් කෙනෙක් එක්ක. ඉතින්
ඒක අපිට නොකර හිටියොත් අපිට ටිකක් ලැජ්ජාවක් ඇති වෙන නිසා හෝ අපි මේ දේවල් කරන්න පෙළඹෙනවා. ඒකම මිචිගන් ස්ටේට් යුනිවර්සිටි ස්ටඩි එකකින් පෙන්නවා මේ accountability partner කෙනෙක් ඉන්න අය සාමාන්‍යයෙන් 65%ක් වැඩියෙන් goals achieve කරනවා නැති අයට සාපේක්ෂව කියලා. ඒකම තවත් දෙයක් තමයි අපි routine එකක් තබා ගැනීම. සාමාන්‍යයෙන් වැස්ස වෙලාවට අපේ routine එක disturb වෙනවා. හැබැයි routine එකක් maintain කරන එක ඉතාම වැදගත්. වහින දවසක වුණත් 6ට නම් නැගිටින්නේ 6ට නැගිටින්න. 6:15 විතර වෙනකන් පොඩ්ඩක් වින්ඩෝ එක ගාවට ජනේලේ ගාවට වෙලා ඉඳලා ඊට පස්සේ natural light exposure එකක් අරගෙන උණුසුම් shower එකක් අරගෙන 4 විතර healthy breakfast එකක් අරගෙන ඊට පස්සේ 7:00ට short exercise එකක් නැත්නම් යෝගා කරලා 8 වෙනකොට වැඩ පටන් ගන්න. ඒකම දවස් අවසානයේදී 6ට නම් දැට නවත්තන්නේ 6:30 වෙනකොට light exercise එකක් නැත්නම් walk එකක් කරලා 7:00 වෙනකොට dinner අරන් 8:00 වගේ වෙනකොට රිලැක්සිං ඇක්ටිවිටි එකක් කරලා ඊට පස්සේ නිදා ගන්න සූදානම් වෙන්න. මේ කන්සිස්ටන්ට් රූටීන් එකක් තියෙනකොට වැස්ස ආවා වුණත් ඔබේ බොඩි ක්ලොක් එකට නැත්නම් බයොලොජිකල් ක්ලොක් එකට ඒකෙන් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒක ස්ටේබ්ලි තියාගන්න පුළුවන්. අනිත් දේ තමයි මානසිකත්වය වෙනස් කරගන්න. මොකද අවසානයේදී ඔබේ මයින්ඩ්සෙට් එක තමයි වැදගත්ම දේ. ඉතින් වැරදි මයින්ඩ්සෙට් වලින් හිටීම වහිනවා කම්මැලි අද වැඩ කරන්න බෑ විශේෂයෙන් මේක මම දැකලා තියෙනවා සෝෂල් මීඩියා වලින් නම් හරියට වැඩි කරනවා ඒක නිසා පුළුවන් නම් සෝෂල් මීඩියා වැඩි බලන්න එපා මේ දවස්වල ඒකම ඉතින් මේ දේවල් වලින් බාහිර වෙලා වැස්සා වුණත් මම මගේ දියුණුව කරා වැඩ කරනවා කියන එක හැමතිස්සෙම ඔබේ හිතේ තබා ගන්න. අනිත් එක gratitude practice කරන්න. පරේක්ෂණ වලිනුත් පෙන්නලා තියෙනවා daily gratitude practice කරන එකෙන් overall well being සහ motivation වැඩි වෙනවා කියලා. උදේ හෝ රෑ නැත්තම් දෙවේලම හරි කරුණු 3ක් ලියන්න ඔබට grateful වෙන්න පුළුවන්. ඔබට thankful නැත්තම් ඔබට gratitude පෙන්වන්න පුළුවන් විදිහේ. මට ආරක්ෂිත නිවසක් තියෙනවා වැස්සෙන් බේරිලා ඉන්න. ඉන්ටර්නෙට් තියෙනවා, healthy ශරීරයක් තියෙනවා, නැත්තම් මට job එකක් තියෙනවා. මේ simple practice එකෙන් ඔබේ brain එකේ positive patterns වැඩි වෙනවා. ඔබේ brain එක positive patterns වලට train වෙනවා. මේක ඊටාම වැදගත්. හරි. ඉතින් අද අපි ගොඩක් දේවල් කතා කළා. පොඩ්ඩක් සමරයිස් කරගමු. ඉතින් විද්‍යාත්මක ක්‍රම 9ක් මම කතා කළා. ඔබට වැස්සෙන් සීතලෙන් උනත් බේරිලා ඔබේ productivity වැඩි කරන්න පුළුවන්. ආලෝකයේ උෂ්ණත්වය, පෝෂණය, ව්‍යායාම, පරිසරය, නැත්නම් පරිසරය අපිට ඔප්ටිමයිස් විදිහට හදා ගැනීම, 5 minutes rule එක, visualization, accountability, routine maintenance මේ වගේ දේවල් ඔබට ඔබේ දියුණුව කරාගෙන යන්න හේතු කරගන්න පුළුවන්. ඉතින් වැස්ස මම අර කලින් කිව්වා වගේම excuse එකක් වෙ යුතු නැහැ. right techniques පාවිච්චි කළොත් වැස්ස වෙලා වුණත් productive වෙලා, energetic වෙලා, motivate වෙලා වැඩ කරන්න පුළුවන්. මතක තියාගන්න mind over weather. ඔබේ mindset එක තමයි වැදගත්ම දේ. weather over mind නෙවෙයි. ඒ නිසා කාලගුණය කෙසේ වෙතත් ඔබ ඔබේ මයින්ඩ්සෙට් එක තබා ගන්න. ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒකම කමෙන්ට්ස් වලින් කියන්න ඔබ වැස්සෙන් වැස්ස වෙලාවට ප්‍රොඩක්ටිව් වෙන්න යූස් කරන ස්පෙෂල් ට්‍රික්ස් මොනවද කියලා. අපි හැමෝටම එකිනෙකාගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් වැස්සෙන් උනත් ඔබේ goals achieve කරන්න ඔබට පුළුවන්. ස්තුතියි හැමෝටම.